අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. කන්නෝරේ ස්වාමීන් වහන්සේට කිසිදු දේශපාලන හස්තයකින් බලපෑමක් එල්ල වෙන්න මේ රටේ බෞද්ධ විදියට අපිට දෙන්නේ නැහැ කියලා අවසාන වශයෙන් ටැබ්ලට් ටීවී නාලිකාවෙන් අපි කියන ගමන් කන්නෝරේ ස්වාමීන් වහන්සේට අනුතර වැඩි උන්වහන්සේව ඝාතනය කරන්න ඉඩ තියෙනවා. උන්වහන්සේ විනාශ කරන්න ඉඩ තියෙනවා. උන්වහන්සේ විනාශ වෙන්න ඉඩ තියෙනවා. අපි උන්වහන්සේ ආරක්ෂා කරගන්න ඕනයි කියන යෝජනාව මම අපේ සියලුම බෞද්ධ ජනතාවට මේ වෙලාවේ කියනවා. හේතු සාධක මම පැහැදිලි කරන්නම්. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපේ ටැබ්ලට් ටීවී නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම පිරිසව සද්ධා සම්පන්න බෞද්ධයන් ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ව. අද කතා කරන්නේ සසුනම්බරට පෑයූ පුන් සඳක් පිළිබඳව. සසුනම්බරට පෑයූ පුන් සඳ තමයි අපේ කන්නෝරේ හාමුදුරුවෝ. කන්නෝරේ ස්වාමින් වහන්සේ පහළ වුණේ ශාසනය ජාතිය විනාශය කරාගෙන යන යුගයක. විශේෂයෙන්ම අපේ ථේරවාදී බුදුදහමට කුඩම්මගේ සැලකිලි ලැබෙන මායාවේ බලපෑම වැඩියෙන් එල්ල වෙන බුදුදහම විනාශ කිරීම සඳහා මායා විසින් විවිධ කුමන්ත්‍රණයන් සිද්ධ කරන යුගයක තමයි අපේ කන්නෝරේ ස්වාමීන් වහන්සේ මේ ලක්දිරණට පහළ වුණේ. සාදු සාදු ඔබ වහන්සේට චිරාත් කාලයක් මේ සසුනේ පුන්සඳක්සේ බබලෙන්නට ආයුෂ සැප බල ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මතක තියාගන්න සංස්කෘතිය රැකෙන්න ඕන. ආගමික අනන්‍යතාවයන් යම්කිසි විදියකින් තහවුරු වෙන්න ඕන. බහුතරය කටින පිංකම් කරනවා කියලා කියන්නේ කටින පෙරහැරවල් කරන එක. පෙරහැර වෙනයි කටින වෙන. නාගිත හාමුදුරුවෝ කොහොමද කටින පිංකම කරේ? වස්තුම් මාසයක් පුරාවට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා වස්තුම් මාසෙම පේවස් සමාදන් වුණා. පුදුම විදියට සිල් රැක්කා. මොකක් වෙනුවෙන්? කටිනේ වෙනුවෙන්. සිල් රැක්කා කියලා කියන්නේම කය වචනේ සංවර කරගත්තා කියන. ඔබට දෙන්න තියෙන සරලම පිළිතුර තමයි භෞතික දේවල් වල තියෙන වටිනාකම් මත පින් තීරණය කරන්න බෑ. සල්ලි වියදම් කරපු පළියට පින්කම් කරන්න බෑ. සමහර විතාගෙන ඉන්න බුදියාගෙන ඉඳලා නැගිටලා පාන්දර ඇවිල්ලා කඩන පෙරහැර රුපියල් 100ක් දාපුවම කඩන සංසම් හම්බෙනවා කියලා. එහෙම රුපියල් 100ට කඩන සංසම් ගත්ත හැකිද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ පහළ වෙච්ච යුගය ලස්සන යුගයක් නෙවෙයි. එක පැත්තකින් බුදුදහමට බුද්ධ ශාසනය ඇතුළෙම ඉන්න විවිධ චීවරධාරීන් විසින් බුදුදහම විනාශ කිරීම, එවැගේම ථේරවාදී බුදුදහම විකෘති කිරීම, නිවනට යන මඟ වෙනුවට අපායට යන මඟ දොරවල් විවෘත කරලා දෙන දහමක් බවට පත් වෙලා මේ රටේ සමාජ දේහය, සංස්කෘතික පරිසරය, අධ්‍යාපන පරිසරය, දේශපාලන වටපිටාව, රාජ්‍ය සේවය ඇතුළු සියලුම අංශ, සියලුම සමාජ සංස්ථා දූෂණය වෙමින්, වැහැරෙමින්, කුණු වෙමින් මජර ගලන තත්වයක පවතින යුගයකයි ඔබ වහන්සේ මේ ලක්දිරණට පහළ වුණේ. සන්තතිගේ කතන්දරය ඇතුලේ අපිට ලොකු පණිවිඩයක් උගන්වනවා. මිනිස්සුන්ට ඇත්තටම දුක හිතෙන්නේ ජීවත් වෙලා ඉන්නකොටද මරුණාමද? මරුණාම. මිනිස්සු ඇත්තටම ආදරය කරන්නේ ජීවත් වෙලා ඉන්නකොටද මරුණාමද? ඔය ඉන්නකොට දෙන්නේ නැති ඒවා මරුණාට පස්සේ දෙන්න හිතනවා. මොකද දන්නවනේ රුට දෙන්න බෑ කියලා. කියනවා හිටියනම් ඕන එකක් කියලා. එහෙම එකක් නැහැ. මතක තියාගන්න. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට කරන්න පුළුවන් හැම විශේෂයක්ම කරන්න. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට බලන්නකො වැරදි සාධාරණීකරණය කරන හැටි. මරුණට පස්සේ
ජීවත් වෙලා ඉන්නකොට කරපු වැරදි හැම එකක්ම මරුණාම මොකද කරන්නේ? ආයෙකෙක්වත් වැරද්දක් කියනවද? ඒ නිසා ඔබ වහන්සේට රෝසමල් ජහන් නැත්තම් පාවඩ දිගේ විල්ලුද අතුරපු පාවඩ දිගේ නෙමෙයි මේ සමාජ ප්‍රතිසංස්කරණය සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා මේ නාලිකාව නරඹන සියලුම බෞද්ධ සහ අබෞද්ධ ජනතාවට මම යෝජනා කරනවා කන්නෝරුවේ ස්වාමීන් වහන්සේට අනුතර වැඩි උන්වහන්සේව ඝාතනය කරන්න ඉඩ තියෙනවා, උන්වහන්සේ විනාශ කරන්න ඉඩ තියෙනවා, උන්වහන්සේ විනාශ වෙන්න ඉඩ තියෙනවා, අපි උන්වහන්සේ ආරක්ෂා කරගන්න ඕනයි කියන යෝජනාව මම අපේ සියලුම බෞද්ධ ජනතාවට මේ වෙලාවේ කියනවා. හේතු සාධක මම පැහැදිලි කරන්නම්. ගැළපෙන්නේ නැත්තම් හරියන්නේ නැත්තම් මොකද කරන්න ඕන? එහෙම වදයක් වෙන මිනිස්සු ඉන්නවනම් අයින් කරලා දාන්න. වද එල්ලගෙන ඉන්න එපා. හිරිහැරයක් තියෙන මිනිස්සු ඉන්නවනම් අයින් කරලා දාන්න. අත් පැත්ත පලාතකටවත් කියන්නේ. ඔය විසර ගෙඩිය මිරිකලා සරවැරියට පස්සේ කැක්කුම නැහැ පින්නතු. ඔබ තියාගෙන ඉන්නකම් කැක්කුමයි පුරුදු ගන්නවා. මේ හේතු සාධක එකක්වත් අතාර්කික හේතු සාධක නොවේ. අපිට ඔබට අසන්න දකින්න ලැබෙන හේතු සාධක. ඔබ දන්නවා බෞද්ධ හැටියට මේ රට අවුරුදු ගණනාවක් තිස්සේ චෝලයෝ, පාණ්ඩයෝ, කේරළයෝ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඇතුළු විවිධ පරදේශකාරයන්ගේ ග්‍රහණයට ආක්‍රමණවලට යට වෙච්ච රටක්. ඒකෙදි අපේ ස්වාමීන් වහන්සේලා දිවිත් පරදුවට තියලා මේ රටේ බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පිරිසක්. අද වෙනකොට අපි දකිනවා, ඔබට මතකයි දුටුගැමුණු මහරජතුමා එදා පෙළහර පරාජයට පත් කිරීම සඳහා මේ රට ඒකච්ඡත්‍ර කිරීම සඳහා යුදවදින අවස්ථාවේදී එතුමා කළ ප්‍රකාශය කුමක්ද? මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසප පිණිස නොව මේ රටේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහායි කියලා එදා දුටුගැමුණු මහරජතුමා ප්‍රතිචාරයක් දුන්නා. අන්නේ ප්‍රතිචාරයට අනුව මේ රටේ ඒකච්ඡත්‍ර කරපු දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි මහා සෑය නිර්මාණය කරලා එදා ඉඳලා මේ රටේ බුද්ධ ශාසනයට විශාල වැඩ කොටසක් කරා. මහා පරාක්‍රම බහු රජුගේ පොළොන්නරු යුගයේදී බුද්ධ ශාසනයේ විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම වළගම්බා රජතුමා බැබිලිති ආසාවෙන් පසුව මේ රට පුදුමාකාර කටකිරීමක් කරලා එතෙක් කටපාඩමින් ආපු බුද්ධ ශාසනය ග්‍රන්ථාරූඪ ගත කරා. මාතලේ අලු විහාරයේදී අපිට අද මේ ත්‍රිපිටක රත්නය සහ මේ අටුවා, ටීකා, ටිප්පණි මේ දේවල් ලැබිලා තියෙන්නේ අන්න ඒ යුගෙන් පසුව. එහෙම නැත්තම් බුදුදහමක් නැහැ. මෙහෙම ආරක්ෂා කරගෙන ආපු බුදුදහම අද වෙනකොට විවිධ පාර්ශව නිසා විනාශ වෙන්න පටන් අරගෙන තියෙනවා අපේ ආමුදුරෝනේ. එක පැත්තකින් කුමන්ත්‍රණකාරී ක්‍රිස්තියානි බුලදරමවාදීන්, තව පැත්තකින් මුස්ලිම් අන්තවාදීන්, තව පැත්තකින් මේ ශාසනයේ ඇතුළේ ඉන්න ශාසන ඝාතක කඳපණුවන්, තවත් පැත්තකින් මෙතෙක් මේ රටේ රජයේ ප්‍රධාන ආගම් බවට පත් වෙලා තිබුණු මූලිකත්වයේ දෙන්න ඕන බවට පත් වෙලා තිබුණු බුදුදහම අද රජය විසින්ම විනාශ කරන්නේ කුමන්ත්‍රණයේ යෙදෙන වටපිටාවකයි කන්නෝරුවේ හාමුදුරුවෝ පහළ වුණේ.
නිකමටවත් ගෙදරක කුණු හරපයක් කියන්න එපා. එනිසා ඔබ වහන්සේ මේ ගෙන යන සමාජ සෝදන වැඩපිළිවෙල ඔබ වහන්සේ වටා එකතු වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත තරුණයෝ ඔබ වහන්සේ වටා එකතු වෙලා ඉන්න බෞද්ධ අබෞද්ධ සියලු දෙනා ඔබ වහන්සේට ආදරය කරන අපේ හාමුදුරුවෝ. එනිසා සතුරු කුමන්ත්‍රණ මිතුරු විසින් ඔබ වහන්සේ කරා එන්න පුළුවන්. අපි දැක්කා මේ රටේ බුදු පිළිම දකින්න බැරි බුදු පිළිමයක් දැක්කොත් එපා වෙන කසන ඒතන ඉන්න බැරි සමහර නිලධාරීන් තරන්තයක් මේ රටේ දියුණින් පවතිනවා. අපි දකිනවා බුදු පිළිමයක් දකින්න බැරි පිරිතක් අහන්න බැරි බණපදයක් අහන්න බැරි සූත්‍රයක් අහන්න බැරි කාටද? යක්කුන්ට පිසාතයන්ට පෙරේතයන්ට කුම්භාන්තයන්ට. දේවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරයේ තිබී මෑතකදී ඉවත් කළ බොදු පිළිම වහන්සේ යලි එම ස්ථානෙම තැන්පත් කිරීමට අද පිරිසක් කටයුතු කළා. මෙන්න මේ නිසා තමයි ඊයේ පෙරේදා දේවල ගල්කිස්ස මහනගර සභාවේ තැන්පත් කළ දෙන බුදු පිළිමය ගලවලා එළියට ගිහින් තියෙනවා. මේක මොකක්ද? අපි දන්නවා දේවමෑණි කෙනෙක්ගේ පින්තූරයක් යේසුස් වහන්සේගේ පින්තූරයක් දැක්කම බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව ඕන කෙනෙක් සිත පහදවා ගන්නවා. යකෝ බුදුහාමුදුරු කෙනෙක්ගේ පින්තූරයක් ඉස්සරහින් දකින්න බැරි තරම් මේ රජයේ සමහර ආයතන වල ඉන්න නිලධාරීන් ප්‍රධානීන් යක්කු භූතයෝද පිශාචයෝද කියලා අපිට අහන්න වෙනවා. එවැනි වටපිටාවක තමයි කන්නෝරුවේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පහළ වෙන්නේ. ඒ වගේම අපි දකිනවා ඊයේ පෙරේදා විශාල ආන්දෝලනයකට ලක් වෙච්ච ත්‍රිකුණාමලේ සම්බුද්ධ ජයන්ති විහාරය අද බරපතල තර්ජනයකට ලක්වමින් පවතිනවා. ඊයේ දවසේ ඊයේ රාත්‍රියේ අද උදෑසන ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරය 1951 තමයි මේක පටන් ගන්න තියෙන්නේ. පූජා පුවක් තියෙනවා. ඒ වගේම විහාර දේවාලකම් පනතේ ලියාපදිංචි කරලා තියෙනවා. ඉතින් මේ පූජා භූමියේ නැත්තම් මේ විහාරස්ථානයේ ආගමික කටයුතු සිද්ධ කිරීමට පැදහැතියන් පැමිණෙනවා නම් කැමැත්ත දක්වනවා නම් පහනක් හදන්න ඕන නම් බුදු පිළිමයක් තැන්පත් කරන්න ඕන නම් ගන්ටාර කුළුණක් හදන්න ඕන නම් දහම් පාසල් ගොඩනැගිල්ලක් හදන්න ඕන නම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලයේ ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියා කියන SSP මං කියලා. ඒ SSP මහත්මයාගෙන් අවසර ගන්න ඕනේ කියලා අද තමයි දන්නේ. බෞද්ධ ඔබටයි මේ කියන්නේ. 1951 දේවාල විහාරගම් පනත යටතේ ත්‍රිකුණාමලේ ස්ථාපිත කර තිබෙන මේ සම්බුද්ධ ජයන්ති විහාරය අද වෙනකොට රජය විසින් දාපු නිලධාරීන් පොලිස් නිලධාරීන් යටතේ පාලනය වෙන බුදු පිළිමයක්වත් තැන්පත් කරන්න දෙන්නේ නැති තරමටපත් වෙච්ච විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. අපිට මතක් වෙන්නේ එතකොට සීතාවක රාජසිංහව. ඔබට මතකයි සීතාවක රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳගෙන බුදු පිළිම කැඩුවා. භික්ෂුන් වහන්සේලා ඝාතනය කරුවා. කහසිවුරක් දැක්කනම් අතපය කැපුවා. බෞද්ධ පොත්පත් ගෙන තිබ්බා. විශාල ශාසන විනාශකාරී යුගයක් සීතාවක රාජසිංහ යුගයේ සිද්ධ වුණා. එතකොට දැන් මේ සිද්ධ වෙන්නේ සීතාවක රාජසිංහ යුගයක්ද? දැන් මේ බුදුදහමට මෙවැනි විනාශ සිද්ධ කරමින් තියෙන්නේ ඒ සීතාවක රාජසිංහ යුගයේ පහළ වෙච්ච ඒ ඥාන තියෙන නායකයෝද මේ රටේ පහළ වෙලා තියෙන කියන ප්‍රශ්නය ඔබට ඇති වෙන්නේ නැද්ද බෞද්ධෙක් විදිහට? අපි මේ රාජ්‍යයක් අලුතෙන් පටන් ගත්තේ. අපි මේ රජයට බලය දුන්නේ. මේ රටේ විශාල පිරිසක් පක්ෂ ආගම් කුල ජාති කිසිවක් නොතකා පැවතුණු පාදක දේශපාලන ක්‍රමය අතුගහලා දාන්න ඕන කියලා මේ රටේ බුද්ධ ශාසනය ඇතුළු සියලු ආගම් ආරක්ෂා කරලා සියලු ආගම් වලට ගෞරවයක් දීලා සියලුම ජාතීන්ට ගෞරවය කරන රාජ්‍යයක් බවට පත් කරන්න නේද අපි මේ අලුත් රජය පත් කරේ. එහෙම පත් කරපු රජයක් මේ රටේ ප්‍රාජනුග්‍රහ ලැබිය යුතු මේ රටේ එදා දුටුගැමුණු රජුරෝ කියපු මාදේමේ ව්‍යායාමය හුදෙක් රජසප පිණිස නොව බුද්ධ ශාසනයේ රටේ චිරස්ථිතිය සඳහා කියපු වාක්‍ය අද මක් කළද? අද අපිට පේනවා අර ශිවාගම වැළඳගත්
හින්දු ආගම වරණගත්ත අර සීතාවක රාජසිංහ යුගයක්ද නැවත රටේ උදා වෙලා තියෙන්නේ කියලා. අපි හිතුවේ කොණප්පු බණ්ඩාර කෙනෙක් රජ වෙයි කියලා. කොණප්පු බණ්ඩාර කෙනෙක් රජ වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ආගමට දහමට නිර්ධන පාන්තිකයන්ට අසාධාරණයක් ලක්වෙච්ච මිනිස්සුන්ට යුක්තියක් සාධාරණයක් ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් පත් වෙලා තියෙන්නේ ජොන්දුවන් ධර්මපාලලා කියලා හිතෙද්දී අපිට දුකයි. එනිසා කන්නෝරුවේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වටා ලක්ෂ කෝටි සංඛ්‍යාත පිරිසක් පක්ෂ ආගම් කුල ભેදයකින් තොරව එකතු වෙලා ඉද්දී ඔබ වහන්සේට පුළුවන්කම තියෙනවා එක වචනකින් මේ රටේ කෝටි දෙක ජනතාවට ආමන්ත්‍රණය කරන්න. ඔබ වහන්සේ අනුහසාත්මක බලයක් තිබෙන ස්වාමීන් වහන්සේ නම. ඔබ වහන්සේ කිසිදු දේශපාලන හස්තයකට අසු වෙන්න එපා. ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වෙන්න චරිත වික්‍රේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය කියලා මේ බෞද්ධයන්ට නිවනේ මඟ පමණක් නොව මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කිරීම සඳහා කටයුතු කරන හොඳ පෞරුෂයක් ඇති වහල් භාවයෙන් තොර අන්තවාදී සතර අගතියෙන් තොර විචක්ෂණශීලී මිනිසුන් පිරිසක් බවට පත් කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කන්නෝරුවේ ස්වාමීන් වහන්සේට කිසිදු දේශපාලන හස්තයකින් බලපෑමක් එල්ල වෙන්න මේ රටේ බෞද්ධ විදියට අපි වෙන්නේ නැහැ කියලා අවසාන වශයෙන් ටැබ්ලට් ටීවී නාලිකාවෙන් අපි කියන ගමන් අප සමග මේ රටේ කන්නෝරුවේ හාමුදුරන්ට ආදරය කරන සියලු බෞද්ධයන්ට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අවසාන වශයෙන් ඔබට සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ.